සුබ දවසක් ඔයාලා හැමෝටම. අදත් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම මාස් මීල්ස් හදන්නයි යන්නේ. අපි බලමු ඒකට අපිට මොනවද ඕන කරන්න කියලා. සීනි ග්‍රෑම් 250ක්, ජෙලටින් ග්‍රෑම් 30ක් අපි මේ දෙක විතරයි ඕනි වෙන්නේ. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. ජෙලටින් ටික මේ වගේ භාජනයකට දාගෙන මද රස්න උණු වතුර මිලිලීටර් 100ක් විතර මේකට දාගන්න ඕනි. මේ වගේ දාලා කලවම් කරගන්න ඕනි. කැඩෙන්නේ නැති වෙනකන් හොඳට කලවම් කරගන්න. මේ වගේ හොඳට දිය කරගන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ පැණි එක හදා ගන්න ඕනේ. අපේ භාජනයක් මේ වගේ තියලා අපේ සීනි ටික දාගන්න ඕනේ. දාලා වතුරත් මිලිලීටර් 100ක් දාගන්න ඕනේ. දාලා නූල ඇදෙන පදමට යනකන් සීනි ටික හොඳට උණු කරගන්න ඕනේ. අපි මේ ගානට යනකොට අපි අපේ හදාගත්ත ජෙලටින් මිශ්‍රණය මේකට දාගන්න ඕනේ. දාලා හොඳට උණු කරගන්න. මේ ගානට ආවට පස්සේ අපි ලිපෙන් මේක අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි හදාගත්ත අපේ මිශ්‍රණය මේ වගේ බෝල් එකකට දාගන්න ඕනේ. දාලා විනාඩි 5ක් විතර මේක රස්නේ ටිකක් අඩු වෙනකන් තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ මේ මිශ්‍රණය හොඳින් බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේ වගේ තැටියක් අරගෙන ඒකට කෝන් පිටි ටිකක් දාගන්නවා. ඊට පස්සේ මම තැටියක් අරන් මේ වගේ මේකෙන් භාගයක් දාගන්නවා. ඊටු ටිකට මම මේ වගේ කරින් ටිකක් දාලා අපේ තැටියට දාගන්නවා. මම මේක සෙට් වෙන්න මෙහෙම පැයක් විතර කාමර උෂ්ණත්වයේ තියලා තියෙනවා. අපි හදාගත්ත මාස් මීල්ස් එක කෑලි වලට කපා ගන්න ඕනේ. ඉතින් මේ තියෙන මම හදාගත්ත මාස් මීල්ස් එක කඩේ වගේම තියෙනවා. ඉතින් ආයෙමත් පසුවත් වීඩියෝ එකකින් හමුවෙමු. channel එකට subscribe කරලා තියාගන්න. හැමෝටම ස්තුතියි.